Good morning ළමයි. Good morning කියලා අද මගේ vlog එක පටන් ගන්නෙ 11ට. මම 8යි ගානකට නැගිට්ටා. හැබැයි ඉතින් ඇඳෙන් නැගිටලා හරියටම මට නැගිටින්න 11 වුණා. ඉතින් හැඩි වෙච්ච මගේ ඇඳත් අස් කරලා මම අස් කරපු ගමන් උස්තා ගන්නවා. අද නම් පොඩ්ඩක් අවුව පායලා ළමයි. ඊයනම් එල්ලගෙන හිටිය අහස. අද නම් පොඩ්ඩක් අවුලක් නැහැ. ඊට හොඳට පායලා. ඉතින් මෙන්න මෙහෙම තමයි මං අස් කරපු මගේ ඇඳ තියෙන්නේ. මං ඉතින් බෝඩි මෙතාසම තැන මෙන්න මෙතන තමයි. එහෙනම් අපි වොෂ් දාගෙන එමු. වොෂ් දාගන්න ගිහින් ඇවිල්ලා තමයි මතක් වුණේ මෙතන ටේබල් එක උඩ මං අස් කරේ නෑ කියලා. ඉතින් වොෂ් දාගෙන ඇවිල්ලා මං ඒකත් අස් කරා. ඊට පස්සේ ඉතින් ආපු ගමන් මගේ කැත මූණට ක්‍රීම් ටික ගාගන්නවා. මං ඉතින් අනම්මනම් ක්‍රීම් ගාවල ඒ කැත මූණම තමයි ළමයි මට තියෙන්නේ. පොන්සගේ ක්‍රීම් එක මං අලුතෙන් ගත්තේ. බලමු ඉතින් සතියක් විතර යූස් කළා නේද. ඊට පස්සේ ඉතින් බොඩි ලෝෂන් මේ වීඩියෝ එකෙන් මං හරි අහිංසක පාටයි ළමයි. හැබැයි ඉතින් මං අහිංසක කරන්නේ නැහැ. ක්‍රීම් ගන්න කලින් මං ඉතින් ඇවිල්ලා කොණ්ඩේ පීර ගත්තා. නැත්තම් ඉතින් යක්ෂණී වගේ. ඊට පස්සේ ඉතින් ලිප් බාම් කාලා මම ලස්සනයි කියලා ඉතින් මම ඇක්ෂන් ටිකක් දානවා. මං ක්‍රීම් ගහගෙන එළියට යනකොට මගේ බෝඩින් සගයෝ දෙන්න ලොකු වැඩක්. එයාලා ඉතින් ටික්ටොක් කරනවා. එයාලා විතර නෙවෙයි ඉතින් මාත් එහෙම තමයි. නිදහසක් හම්බුන ගමන් මොන වැඩේ තිබ්බත් එකක් හරි කරලා තමයි නවතින්නේ. මමත් ඉතින් මේක දිහා බලන් හිටියා ටිකක් කරලා. ඔය අපි පොඩි මැඩම් කරලා පෙන්නනවා මේ විදිහට කරන්න කියලා. මට ඉතින් hina යන්නේ නැහැ. මමත් ඒ විදිහට ළමයි. ඔයාලට පේන්නේ මොකටද නටන්නේ කියලා. අන්න දැක්කනේ මේ දවස්වල වයිරල් TikTok එක. ඒකත් බලලා ඉවරලා මම දවල්ට කෑවා ළමයි. කෑම නම් හැදේ ආවා. ඊට පස්සේ පොඩි මුරුක්කු ටිකුත් කාලා මංචූරි කන්නානේ විකඩන් ටිකත් කරා. ඔයාලට පෙන්නන්න දෙයක් තියෙන නැතේ. ඕක කරලි වලම ළමයි මම ප්‍රේමදණයෙන් බලන්න යනවා. බලන්නේ ගිහින් හිතන් හිටියට හැමදාම මේක බලන. එහෙනම් මම බලලා එන්නම්. ප්‍රේමදණයෙන් බලලා මට හැම නිින්ද ගියා. හවස හොඳට වැස්සම්. එන සැපට නිින්ද ගියා. දැන් ඉතින් රැට කන්න ඕනාරි හදාගන්න ඕනේ. ලොකු දෙයක් නම් කන්නේ නෑ මම කොහොමද. දැන් ඉන්නේ හමාර 4 විතර ඇති. අපි කාලෙන් නම් ඒ ඉතින් මගේ ලව්ලි කපල් එක. එයාලා දිහා බලාගෙන ඉතින් මම මගේ ඩිනර් එක රස වින්දා. කෑමත් කාලා මම ස්ථාගත්ත ළමයි. ඊට පස්සේ ඉතින් මම ලෑස්ති වෙන්නේ මගේ නයිට් ස්කින් රූටින් එක කරන්න. ලොකු දෙයක් නැහැ. තියෙන ටික වලට පෙන්නනවා. ඉතින් ඉතින් මම නයිට් ෆේස් ක්‍රීම් එක ගහලා ඊට පස්සේ මම බොඩි ලෝෂන් එක ගන්න මම ඒක පෙන්නන්න ළමයි. මොකද මම ඒක ගත්ත ළඟදී රිසල්ට් තියෙනවද නැද්ද දන්නේ නැහැ. ගාලා බලලා ඔයාලටත් රිසල්ට් කියන්න. ඊට පස්සේ ඉතින් රැටත් මීඩියා ගත්තා කියලා නෑ මම සෝද තියනවාසේ. තියෙන සෝද ඔක්කොම ගාලා මම ඉතින් දැන් කොණ්ඩෙත්